ස්වභාවය. උල්ලංඝ වගේ ස්වභාවය. හරි සරලයි. ප්‍රසන්න මහත්මයා එක තැනකදී කිව්වා ආරංචි නිකන් පොඩි ළමෙක් වගේ. ඔව් ඒක ඇත්ත. බැලුවොත් එහෙම සුඛ ස්වභාවයක් තියෙනවා. සක්කෝ උජුකෝ රිජුකෝ කියනකොට. ඇත්තටම සරලයි බැලුවාම. ලොකු බරක් නෑ ඔළුවේ. ඒ නිසායි පොඩි ළමයා. නමුත් ආරංචියට දැනෙනවා කළ යුතු දේ හැමතැනම. ඒ දේ කරන. එනිසායි මෙච්චර මේ වැඩසටහනක් කරලා ඉවර වෙලා අද දවසේ ආයෙත් අලුත් එකක් පටන් ගන්න. ඇයි ඕනකම තියෙන කෙනාට ගොඩක් දේවල් කරන්න තියෙනවා. වීරයක් නැති දුබල ඒ බොළඳ මනසකට කරන්න පුළුවන් දෙයක් නෑ. බොළඳ මනසට කරන්න පුළුවන් ඔය කාට හරි කැපිලි කැටලි දාන එකක් ඉරිසියා කරන එකක් විතරයි. ඒ මිනිස්සෙන්ගෙම තියෙන දෝෂයක්. මිනිස්සෙන්ට නේ අල්ලගෙන දාගන්නවා. ඇත්තටම මේ සිත අභිභාගිය මහා ඥානයක් ඔබටත් තියෙනවා. ඔබටත් දැනේ. ඔය එකක්වත් ලොකු නැහැ. මේ කාර්යම සරලයි. අපේ හුස්ම ටික වැඩි කල් තියෙන්නේ නැහනේ. තව පොඩි කාලේ. ඒ පුංචි කාලේ අපිට කරන්න පුළුවන් නේද? යම් දෙයක් තියෙනවා. ඒ දේ කිරීම අපගේ යුතුකම. ආරණ්‍යස දේවල් කරනකොට ආර්ස කියන දේ හොඳට අහන්න. ඉන්හිහා කතා කරන්න යන්න එපා. අදහස් දක්වන්න. අදහස් ආරණ්‍යසට ඕනේ. ඒවා අපි සුවදව කතා බහ කරන්න. දෘෂ්ටි හදාගන්න එපා. ආරණ්‍යසේ කටයුතු කරන විදිය විලාසය. හොඳින් අධීක්ෂණය කරන්න. දැන් අතරම අපි යාපහුවට ගිහිල්ලා වැඩසටහන කරනකොට හඳුනගත්ත අය තමයි ධර්මපාල මහත්මයා ගල්ගොම්මේ. ඒ වගේම අපේ පුංචිබඩ මහත්මයා දන්නවා. ඔය බම්පොල අය එදා යාපහුවේදී අඳුරගත්ත අය. යාපහුව වැඩසටහනින් අපි අඳුරගත්ත විශාල පිරිසක් නේද ඒ. කටේට ඊට පස්සේ යන්නේ. පුංචිබඩ මහත්මයන් ගොඩක් වටිනවා. අතරම චකිතකින් තොර දෙපාරක් නොහිත පුංචිබඩ මහත්මයාට අපි විශාල වශයෙන් සහයෝගය ලබා දෙනවා. ඒකට හේතුව අවංකකම්. අවංක පිරිසිදු මිනිස්සු කොහෙද ඉන්නේ? එන්න අප සමග එකතු වෙන්න. අපි මුළු දිවයිනම ඇත්තටම සුන්දර දෙවියනක් වෙනවා. උතුම් මනුස්ස වෙනවා. තණ්හාවෙන් මිරිකෙන මමත්වයේ රජ කර මගේ කියලා මගේ එක බදාගෙන දගලන පෙරේතයෝ වගේ ඉන්න මිනිස්සු වෙනුවට නේද? අන් අයට පිහිට වෙන උත්තරීතර ගතිගුණ තියෙන උතුම් ශ්‍රේෂ්ඨ ජාතියක් ලංකාවේ බිහි වෙනවා. ඉතින් ඒ අදහසින් අපි කටයුතු කරා. මනුස්සයාට සැනසීමයි මෙතන තියෙන්නේ. වෙන දෙයක් නෙවෙයි. නිබ්බානම් පරම සුඛං කියන්නේ ඒ මහ සුඛේ සැනසීමයි. ගමක් ගානේ යනකොට ගයක් ගානේ යනකොට හැම ගෙදරකම අර නමල ගියකින් අබැටයක් ගේන කිව්වා වගේ කතාව හොඳින් පැහැදිලිව. අතර අපිට මාතරේදී මුණ ගැහෙනවා. ඒ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමතිතුමා. එතකොට එතුමා සමගත් අපි කතා කරන්නේ ඉදිරියේදී කරන දේවල් ගැන. අපිට සහයෝගය ලබා දෙනවා. අපිට විශාල දෙයක් කිරීමේ හැකියාව තියෙන බව. අපි දැක්කා තායිලන්තයට ආරාණ්ඩ මිනිස්සු ලෝකෙ පුරා එන විදේශිකයෝ එන්නේ ඇයි? එන්නේ ඒ සැනසීම සොයාගෙන. ඊළඟ සැනසීම දෙන්න නම් එවැනි සුසු ස්ථානයක් අවශ්‍යයි. අපි එතුමට කිව්වේ අපිට ස්ථානයක් අවශ්‍යයි. ලොකු භූමියක් අවශ්‍යයි ලෝකෙ පුරා ඉන්න අයට ඇවිල්ලා ඇත්තටම කිව්වොත් නිදහසේ කටයුතු කරන්න පුළුවන්. විවේකාශ්‍රමයක් අවශ්‍යයි. දැනට අපි ගාව තියෙන ස්ථානත් අපි ඒ විදිහට කටයුතු කරනවා, වැඩි දියුණු කරනවා. නමුත් අපිට මීටත් වඩා දෙයක් කරන්න හැකියාව තියෙනවා. ඒ අවශ්‍ය දේවල් සුදුසු වෙලාවට සුදුසු දේ වේවි. ඒකට කරදර වෙන්න ඕනේ නැහැ. මේ වෙන්නේ සුදුසු දේ තමයි. එහෙමයි. දැන් ලෝකයේ අත්ත වෙලාද නැද්ද කියලා ඔබ දිහා බලන්න. ඔබ කොහෙද ඉන්නේ? ඔබේ කටයුතු කොහොමද කරේ?
ඔබ සමහරට මේ ඔබට මේ පේන නිකන් ඔය ඇඳුම් පැළඳුම් එහෙම නැත්නම් ගෙවල් දොරවල් බඩු මුට්ටු ටිකක් ඕකද ඔබ ලෝකේ කියන්නේ. ඔබ ලෝකේ කියන්නේ. ඕක නිකන් සුරුණ්ඩමක් වගේ දැනෙන්නේ. සුරුණ්ඩු කියන්නේ මොනවද? ඕක නිකන් මොකද්ද ඕක? පොඩ්ඩක් බලන්න ඉස්සරහ. මොකද්ද ඔය ලෝකේ කියන්නේ? ඇත්තට කිව්වොත් ඔබ මේ ධර්මයේ හොඳින් වැටහුනොත් ඔබට ඔක මහා කජ්ජත්ද කියලා හිතේ. මුළු ලෝකෙම කජ්ජත්. ඕක නිකන් කම්පන ටිකකට එකතු නිරූපණ ටිකක් විතරයි. ඕක කජ්ජත්. ඔබට ඔබේ ගෙදර දරුවෝ හැමදේම ලොකුයි. ඔව් ඇත්ත. ඒ හැම දෙයකටම යුතුයකම් ඔබට තියෙනවා. ඔබ මිනිස්සෙක් කියලා ඉපදලා තියෙනවා. ඔව් ඇත්ත. ඒකත් එක්ක ඒකට කොටු නොවි ඔබ බලනින් එහා ගිය කතාවක් තියෙනවා. ඔබ කන්න බොන්න ඕනි, රැකියාව කරන්න ඕනි, ව්‍යාපාර කරන්න ඕනි, ඉගෙන ගන්න ඕනි, හැමදේම ඕනි. ඒ සරකුඩුව අරතු කරන්නේ මොකටද? මොකටද මේ සරකුඩුව නත්? නිවන් දකින්න. ඒ කියන්නේ මහා සසර වගේ අවසානයේ. ඒ මහා සසර වගේ අවසානයේ දකින්න මේ අන්තිම ආත්මභාවය අපි හිතනවා මේ බුද්ධෝත්පාද දේශ අහන් සියල්ලෝ. නැවත උප්පත්තියකට හේතු නැහැ. මේ ඔබගේ අවසාන ආත්ම. තවත් මොන කවර කතාවද? දුර්ලභ වූ මනුස්සාත්ම භවයක් ලැබලා දුර්ලභ වූ සත්‍ය ඔබට ඇහිලා මේ මොහොතේ මේ සිත විතරයි. ඉපදෙන්නෙත් මේ මොහොතේමයි. මේ යන්නේ මේ මොහොතේ. මේ සිතේ දෙයක් නැත්තම් කෙනෙක්. ඔබට දැනෙන්නේ නැද්ද ඔබ හිස් බව? ඔබට දැනෙන්නේ නැද්ද මේ නිදහස? ඔබට දැනෙන්නේ නැද්ද සැහැල්ලුව? ඔබ ලෝකයට වෙලාද නැද්ද කියලා? ඔබට දැනෙන්නේ නැද්ද? ඔබට මේ නිදහස දැනෙනවද? සැහැල්ලුව දැනෙනවද? ඒ සුඛය දැනෙනවද? ඔබට ලෝකේ බරක් නෙමෙයි. බරක් නෙමෙයි කියන්නේ ඔබ ඉන්නේ සැහැල්ල. ඔබ ඉන්නේ නිදහස. ඔබට මරණයක්. ඔබට මරණයක්. ඔබ සසරින්ම නිදහස්. එතනට ඔබට දැක ගන්න ශක්තිය හදාගන්න. ඍජු බවක් හදාගන්න. වීර්යය හදාගන්න. සත්‍ය දැකලා ලස්සනට දුර්ලභම් මනුස්සත්වං දුර්ලභං සද්ධම්ම ශ්‍රවණං දුර්ලභං ක්ෂණ සම්පatti. මේ ක්ෂණේ දෙයක් නැති බවයි. දුර්ලභම් ප්‍රතිරූපතේ වාසය. ඒ පටිසෝතගාමී මාර්ගය අති දුර්ලභයි. ඒ ඔබ හිතන වගේ අමුතු කතාවක් නෙමෙයි. ඔබේ අභ්‍යන්තරයෙන් එන පරිවර්තනය. ඔබට ඒක දැනේ. මොන දේ කොයි විදිහට කොහොම සිද්ධ වෙනවා. එතන හැමදේම සිද්ධ වෙනවා. පුදුමයි. වෙනද විදිහටම තේරෙනවා. වෙනද විදිහටම ඇහෙනවා. වෙනද විදිහටම දැනෙනවා. වෙනද විදිහටම සිතුවිලි පහළ. ඒ හැම දෙයකම මෙතන සුඛය සහල්ව. ඒක මොනවටත් නිත කරන්නේ. ඒ තමයි ඔබගේ නිදහස් සැනසීම. ඒ ආත්මගින්නේ නිදහස. සසර නිදහස්. සසරට හේතු වන සාසන ඵලෙ නිදහසත්. හොඳයි. මොකද හිතන්නේ අපේ පාරමාත්මය බලන්න පාරමාත්මය වුණත් අපි ප්‍රතිපදාවේ කතා කරනකොට කියනවා මේ පාර වෙසක් කලාපයේ තියෙන දක්ම පළාත පන්සල. අරස අපි එකේ මොනවාරි කරන්න ඕනේ. යන්නේ එහෙම මිනිස්සු තමයි ඉන්න ඕනේ. ඔබ මේ ධර්ම දැක්කට පස්සේ මේ සත්‍යයේ පණිවිඩේ තවත් මිනිස්සුන්ට සැනසීම උදා කරලා දෙනවා. ඔබට හිතනවා මේ මිනිස්සු පව් දෙක කරන්න ඕනේ කියලා. ඒකයි වෙන්න ඕනේ පාඩිව. නැත්තම් තේරුම් ගන්න නේද? එහෙමයි. තේරුම් ගන්න මාස කොයි පාදමස් පාරමාසේ කොහේමයි වහන්සේ කිව් විදියට මේ වෙසක් මාසේ තමයි ඇත්තටම මේ බුද්ධෝත්පාදෝ දෝ කියන එක ඇත්තම ප්‍රගතියක් කියන එක ඇති වෙන්නේ ඇත්තටම වෙසක් මාසෙන් පස්සේ ආරෙන මාස. අර එහෙමයි ආරෙන මාස. අපි මේ අපි අර දවල් සෝම එකේ තාරන මාස කතා කරගත්ත විදියට අපිට ඒ කටයුත්ත කරන්න පුළුවන් ආරෙන මාස. අපිට සමිත් මාත්‍ය සම්බන්ධ කරගන්න පුළුවන්. මම සමිත් මාත්‍යට කතා කරලා සමිත් මාත්‍ය කියලා ඒ පන්සල ගිහලා කතා කරන්න කිව්වා. හරිද? ඒමයි වන්දි පාද නමස්කාර.